නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාච භික්කවේ සප්පුරිස භූමි සප්පුරිසෝච කෝ භික්කවේ කතඤ්ඤෝ හෝති කතවේදී සබ්බිහෙතං භික්කවේ උපඤ්ඤාතං යදිදං කතඤ්ඤුතා කතවේදිතා කේවලා ඒසා භික්කවේ සප්පුරිස භූමි යදිදං කතඤ්ඤුතා කතවේදිතාති. මෞපිය උපස්ථානයේ සහ නිර්වාණ අවබෝධය කියන මේ මාතෘකාව මූලික කොටගෙන අද ධර්මදේශනාව සිදු කරන හැටියට මෞපිය උපස්ථානයේ පිළිබඳව බොහෝ අවස්ථාවලදී සමාජයේ කතා බහ කරනවා ධර්මදේශනාවලදී ඒ පිළිබඳව දේශනා කරනවා. මෞපිය උපස්ථානය නිවන් දැකීම සඳහා උපකාර වෙන්නේ කෙසේද කියන කාරණය විමසා බැලීම තමයි අද ධර්මදේශනාවේදී මූලික වශයෙන් අපි දහම් කරුණු පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා. එතකොට නිවන් අවබෝධ කරන්නට නිවන කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීමයි. ඒ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා අපට ප්‍රධාන වශයෙන් කටයුතු තුනක් ඒ සඳහා උපකාර වෙනවා. අපේ මනසේ පවතින දුර්වලකම්, දුර්ගුණ, අකුසල ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම හඳුනාගෙන දුරු කිරීම. ඒ වගේම ගුණ ධර්ම, සත් ධර්ම, කුසල ධර්ම, පාරමිතා ධර්ම, බෝධිපාක්ෂික ධර්ම ඒවා નિවරදිව හඳුනාගෙන අවදි කිරීම. ඊළඟට ප්‍රඥාවෙන් ලෝක ධර්මතාවයන් අවබෝධ කර ගැනීම. මෙන්න මේ කාරණා තුන අපට උපකාර වෙනවා කෙලෙස් නසන්නට, නිවන් අවබෝධ කරන්නට. එතකොට මෞපිය උපස්ථානය නිවනට උපකාර වෙන්නට නම් ඔය කියන කාරණා තුන වැඩෙන හැටියට අපි මෞපිය උපස්ථානය කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ මනසේ තියෙන දුර්ගුණ දුරු වෙන ආකාරයට, යහගුණ වැඩෙන ආකාරයට, ලෝක ධර්මතා ප්‍රඥාවෙන් අවබෝධ වෙන හැටියට ප්‍රඥාව අවදි කරගෙන අපිට මෞපිය උපස්ථානය කරන්නට පුළුවන් නම් තමයි එය කෙලෙස් නසන්නට, නිවන් දකින්නට උපකාර වෙන උසස් වූ ගුණයක් වෙන්නේ, පාරමිතාවක් බවට පත් වෙන්නේ. දැන් වර්තමානයේ අපි දකිනවා විවිධ අරමුණු, විවිධ පරමාර්ථ පෙරදරි කරගෙන මව්පියන්ට උපස්ථාන කිරීම බොහෝ දෙනා සිද්ධ කරන බව පේනවා. ඒ මව්පියන්ට උපස්ථාන කළ පමණින්ම එය කුසලයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඒක කුසලයක් වුණු පමණින්ම නිවන් දකින්නට උපකාර වෙන්නේ නැහැ. දැන් මේ අවස්ථා කිහිපය අපි පැහැදිලිව, නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ පළවෙනි අවස්ථාව තමයි මව්පියන්ට උපස්ථාන කරනවා. හැබැයි ඒක කුසලයක් වෙන්නේ නැහැ. දෙවෙනි අවස්ථාව තමයි මව්පිය උපස්ථානයේ කුසලයක් වෙනවා. නමුත් නිවනට උපකාර වෙන්නේ නැහැ. තුන්වෙනි අවස්ථාව තමයි මව්පිය උපස්ථාන කුසලයකුත් වෙනවා, නිවනටත් උපකාර වෙනවා. මේ විදිහට අපි කරන එකම ක්‍රියාවක් තුළ මේ අවස්ථා තුනම ක්‍රියාත්මක වෙන්න පුළුවන්, විද්‍යමාන වෙන්න පුළුවන් එක් එක්කෙනාගේ මානසික තත්ත්වයන් මත. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි කෙනෙක් මව්පියන්ට උපස්ථාන කරන්නට පුළුවන් යම්කිසි පටු අරමුණක් පෙරදරි කරගෙන. ඒ කියන්නේ අම්මා තාත්තට හොඳට සංග්‍රහ කළොත් තමයි ඉඩකඩම් ටික වැඩිපුර මට ලියා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම උපස්ථාන කළොත් තමයි පොතේ තියෙන සල්ලි ටික මට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මව්පියන්ට හොඳට සංග්‍රහ කළේ නැතිනම් සමාජයේ නිග්‍රහයක් එනවා. අම්මා තාත්තටවත් සලකන්නේ නැති අසත්පුරුෂයෝ කියලා. ඒ නිසා සමාජයේ අපි සත්පුරුෂයෝ හැටියට කටයුතු කරන්නට නම්, පෙනී සිටින්නට නම් මව්පිය උපස්ථානයක් කරන්නට ඕන. මෙන්න මේ වගේ විවිධ පටු අරමුණුත් එක්කලා යම්කිසි කෙනෙක් මව්පියන්ට උපස්ථාන කරන්න පුළුවන්. එතකොට එහි පවතින්නේ
මානසික තත්ත්වය ගත්තන් පස්සේ යහපත් චේතනාවක් නෙමෙයි එතන පවතින. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් කරන ක්‍රියාව ඒ කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ චේතනාව අනුවයි. එතකොට චේතනාව නිවැරදි තැනක නොපැවතුනොත් අපි කරන කාර්ය කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් මොන අදහසින් හරි අම්මා තාත්තට උපස්ථාන කරන එක හොඳයිනේ. දැන් අපිට හුඟක් වෙලාවට තමන් කරන කටයුතුත් අනුන් කරන කටයුතුත් නිවැරදිව වටහා ගන්න බැරි වෙන්නේ මෙන්න මේ පටු ආකල්පය නිසා. ඒ කියන්නේ අපේ දැක්ම අපි පුළුල්ව අවදි කරන්නේ නැහැ. අර මතු පිටින් කරන දේවල් දිහා බලද්දී කොහොම හරි වැඩේ කෙරෙන්නනේ ඕන කියන පදනමේ භෞතික වශයෙන් සිද්ධ වෙන ක්‍රියාව ගැන අවධානය යොමු කරනවා. හැබැයි එහි ඇති මනෝභාවයේ පරමාර්ථය ගැන හැඟීමක් නැහැ. ඉතින් එහෙම වුණොත් අපි කරන කටයුතු අර්ථ සම්පන්න විදිහට සිද්ධ කරන්න බෑ. අපිට පැහැදිලි දැක්මක් තියෙන්නට ඕන කරන කාර්ය පිළිබඳව. එහෙම නැත්නම් ඒක ඥාන සංප්‍රයුක්තව කරන කුසලයක් වෙන්නේ නැහැ. එතකොට දැන් අර Tamanට ඉඩකඩම් ටික ලියා ගන්න, මිල මුදල් ලබා ගන්න කියන මේ වගේ ආකල්පයකින් අම්මා තාත්තට උපස්ථාන කරන කෙනා එතන එක්තරා වංචනික අදහසකින් කරන කටයුත්තක් තමයි ඒ සිද්ධ කරන්නේ. එතකොට Tamanගේ අවශ්‍යතාවය ඉටු කරගන්නට අර මව්පියන් උපකරණයක් කරගෙන විතරයි. ඉතින් ඒ බඳු තැනක යහපතක් සිද්ධ වෙයි කියලා හිතන්නට බෑ. ඒක කුසලයක් කියලා අර්ථකථනය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි ඒ Taman අපේක්ෂා කරන අරමුණ ඉටුනේ නැතිනම් ඒ උපස්ථාන කරන දරුවා විසින්ම අනික් අතට මව්පියන්ට හිංසා කරන්නටත් පුළුවන්. දැන් ඔය ඕනතරම් අපිට ජනමාධ්‍ය වලින් එහෙම අහන්නට ලැබෙන්නේ මව්පියන්ට ගහලා තලලා හානි කරලා ඊළඟට කුකුල් කූඩුවල දාලා වහලා තියලා ඊළඟට මහමගට ගෙනත් දාලා ගිහිල්ලා ඊට පස්සේ තව සමහරු මරලා කපලා කොටලා ගිනි තියලා තෙල් හිඳලා මේ විදිහට තාම බරපතල විදිහට දරුණු විදිහට අපරාධ අපිට සමාජයේ අහන්නට ලැබෙන්නේ කුමක් නිසාද? යම්කිසි පටු අරමුණක් ඇතිව කටයුතු කරනවා. ඒ පටු අරමුණ ඉටුනේ නැතිනම් ඒකම වෛරී ස්වභාවයකට පරිවර්තනය වෙනවා. ඒ නිසා බාහිරින් බැලුම්ට මොන අදහසින් හරි මව්පියන්ට උපස්ථාන කරන එක හොඳයිනේ කියලා හිතුවට ඒ හැම අදහසින්ම ඒ කරන කටයුත්ත සත්පුරුෂ ක්‍රියාවක් කුසල ක්‍රියාවක් කියලා හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව අනුව තමයි කර්මය තීරණය වෙන්නේ. එතකොට අපි කරන කටයුත්තකදී මොන චේතනාවෙන් මොන අදහසින්ද ඒක කරන්න කියන එක විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ නිසා මව්පිය උපස්ථානය පිළිබඳව අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන දේ තමයි ඒ වගේ ප්‍රතිලාභ බලාගෙන ගනුදෙනුවක් හැටියට එහෙම නැත්නම් සමාජයෙන් එන අපවාදය වළක්වා ගන්නට වගේ ඒ බඳු පටු ආකල්ප වලින් කටයුතු කිරීම ඊතරම් උසස් මව්පිය උපස්ථානයක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අර විදිහට මිල මුදල් ඉඩකඩම් ආදී බලාපොරොත්තුෙන් ඒ මව්පිය උපස්ථානය කරනවා නම් එතන එක්තරා වංචනික බවක් එහෙම නැත්නම් ලෝභ මූලික බවක් එතන තියෙන්නේ. අර සමාජයෙන් එන අපවාදයෙන් වළකින්නට කියලා කටයුතු කරන එක ඊට වඩා ටිකක් ඉදිරියෙන් පවතිනවා. නමුත් ඒකත් නිවැරදි අදහස කියලා අපිට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔය වගේ දුර්වල මානසික තත්වයන්ගෙන් මව්පියන්ට උපස්ථාන කළයි කියලා ඒක නිවන් දකින්නට උපකාර වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි අපි සිහිපත් කළේ මව්පියන්ට උපස්ථාන කරනවා. ඒක කුසලයක් වෙනවා. හැබැයි නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙනතුනේ අපේ මව්පිය උපස්ථානයේ පමණක් නෙමේ කවර කුසලයක් කළත් ඒ හැම කුසලයක්ම නිවන් දකින්නට උපකාර වෙන්නේ නැහැ. කරන කුසල් කොටස් දෙකක් හැටියට ධර්මයේ පැහැදිලි කරනවා වට්ටගාමිනී කුසල් සහ විවට්ටගාමිනී කුසල්. වට්ටගාමිනී කුසල් කියලා කියන්නේ සංසාර ප්‍රවෘත්තිය සඳහා සසර පැවැත්ම සඳහා පමණක් උපකාර වෙනවා නිවනට උපකාර වෙන්නේ නැහැ. විවට්ටගාමිනී කුසල් කියලා කියන්නේ සංසාර ප්‍රවෘත්තියටත් සහාය වෙනවා කෙලෙස් නැසලා නිවන් අවබෝධ කරන්නටත් උපකාර වෙනවා. එතකොට අන්න ඒ විදිහේ විවට්ටගාමිනී කුසල් තමයි පාරමිතා කුසල් හැටියට හැඳින්වෙන්නේ. වට්ටගාමිනී කුසල් සසර ගමනේ සැප විපාක ලබන්නට උපකාර වෙනවා කෙලෙස් නැසන්නට උපකාර වෙන්නේ නැහැ. දැන් අපි හිතමු
මව්පියෝ අපට උපකාර කරලා තියෙනවා, උදව් කරලා තියෙනවා. ඒ නිසා ඉතින් ඒ අයටත් අපි උපකාර කරන්නට ඕන කියලා ඒ අදහසින් කටයුතු කරනකොට ඊළඟට අර මුලින් සඳහන් කළා වගේ මව්පියන්ට උපස්ථාන කළේ නැත්නම් අපටත් අපවාදයක් එනවා. ඒ නිසා අපි මව්පියන්ට උපස්ථාන කරන්නට ඕන. මව්පියන්ට උපස්ථාන කිරීම අපේ යුතුයකමක්, අපේ වගකීමක්. එතකොට අපේ දරුවන්ට ආදර්ශයක් වෙන්න අපි ඒක කරන්න ඕන. ඊළඟට අපට කවදා හරි මව්පියන්ගෙන් දරුවන්ගෙන් උපස්ථාන ලබන්නට පුළුවන් වෙන්නේ ඒ විදිහට මව්පියන්ට උපස්ථාන කළොත් පමණයි. මෙන්න මේ වගේ යම්කිසි ප්‍රමාණයකට අර සමාජය තුළ තියෙන යහපත් ආකල්ප පෙරදරි කරගෙන ඒ තනත්තා මව්පියන්ට උපස්ථාන කරන්නට පුළුවන්. එතකොට එහෙම කටයුතු කළාම යම්කිසි කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි ඒ කුසලය අපට සසර ගමනේ සැප විපාක ලබන්නට උදව් වුණාට ඍජුව නිවන් දකින්නට කොතෙක් දුරට උපකාර වෙනවද කියලා කියන්නට පහසු නැහැ. මොකද ඊබඳු කුසලයක ප්‍රඥාව ප්‍රබල වෙලා ලෝක ධර්මතා තේරුම් ගන්නට, තමන්ගේ මනසේ දුර්ගුණ දුරු වෙන්නට, යහගුණ අවදි වෙන්නට ශක්තිමත් පදනමක් ගොඩ නැගෙන්නේ නැති නිසා. අපි මුලින්ම සිහිපත් කළා කෙලස් නසන්නට නම් අපේ මනසේ තියෙන දුර්ගුණ දුරු වෙන්නට ඕන, යහගුණ අවදි වෙන්නට ඕන, ප්‍රඥාව වැඩෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒවා පාරමිතා කුසල් වෙන්නේ. ඒ වගේම තණ්හා, මාන, දිට්ඨි කියන මේ ක්ලේශයන්ගෙන් දූෂිත නොවි කරන කුසලයේ තමයි පාරමිතාවක් වෙන්නේ. තණ්හා කියලා කියන්නේ මේ ලෝක වශයෙන් හරි සාංශාරික වශයෙන් හරි යම් යම් ප්‍රතිලාභ අපේක්ෂා කිරීම. මාන කියලා කියන්නේ සංසන්දනය කිරීම, සැසඳීම. දිට්ඨි කියලා කියන්නේ වැරදි දෘෂ්ටීන්, වැරදි ආකල්ප. එතකොට ඒවා පාදක කොටගෙන අපි යම් කටයුත්තක් කළයි කියලා ඒන් යම්කිසි යහපතක් වෙන්න පුළුවන්. සසර ගමනටත් යම්කිසි යහපත් වූ විපාකයක් ලැබෙන්නට පුළුවන්. නමුත් කෙලස් නසන්නට ඒබඳු කුසල් උපකාර වෙන්නේ නැහැ. ඒබඳු කුසල් තමයි වට්ටගාමිනී කුසල් කියලා හඳුන්වන්නේ. දැන් අර විදිහට අර සමාජ සම්මුති පදනම් කොටගෙන මෙහෙම කළේ නැතිනම් ඒක හොඳ නැහැ. එහෙම කරන්නට ඕන අපි සමාජයට ආදර්ශයක් හැටියට. අපේ දරුවන්ගෙනුත් අපට කවදා හරි අප උපස්ථාන ලබන්නට නම් මේ කුසලයේ කරගන්න ඕන. දැන් ඒ වගේ ආකල්ප තුල තියෙන්නේ අපිට නොපෙනුනාට, නොදැනුනාට සූක්ෂම වූ ප්‍රතිලාභයක් තමයි අපේක්ෂා කරන්නේ. දැන් අර කෙලින්ම ඉඩම ලියා ගන්න, මුදල් ටික ගන්න වගේ බොහොම ලාමක විදිහෙන් හිතනකොට ප්‍රබලවම තෘෂ්ණාව තමයි මතුවෙන්නේ. දැන් මේ කියන දෙවැනි අවස්ථාව තුළ තෘෂ්ණාව ප්‍රබල නැහැ. නමුත් සූක්ෂම වශයෙන් අපේ මනස ඒ තෘෂ්ණාවෙන් කිලිටි වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. දැන් උදාහරණයක් හැටියට ගත්තහම අපි දකිනවා සමාජයේ කරන බොහෝ පින්කම් ඔන්න ඔය වගේ පදනමක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඥාන සංප්‍රයුක්තව අර තණ්හා මාන දිට්ඨි දුරු කරගෙන හැබෑවට ලෝක ධර්මතාවයන් නුවණින් තේරුම් අරගෙන කරන කුසල් අඩුයි. එතකොට මිනිස්සු බොහෝ කොට පින්කම් කරලා තියෙනවා. හැබැයි දුර්ගුණ දුරු වෙලා නැහැ, යහගුණ අවදි වෙලා නැහැ, ප්‍රඥාව වැඩිලා නැහැ. එතකොට අන්න ඒවෙන් තමයි අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ඒවා කෙලස් නසන්නට උපකාර වෙන කුසල්ද නැතිද කියලා. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමුකෝ දන් දීම, දානය කියන්නේ පාරමිතාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. හැබැයි හැම දානයක්ම අපි දෙන හැම දානයක්ම හැම පින්කමක්ම පාරමිතාවක් වෙනවද නැද්ද කියන එක අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. දැන් ලංකාව වගේ රටක් ගත්තාම හුඟා පරිත්‍යාග කරන්නට මිනිස්සු පෙළඹෙනවා. හැබැයි මේ පරිත්‍යාග කරන පමණට, දන් දෙන පමණට මිනිස්සුන්ගේ දුර්ගුණ දුරු වෙනවද? ඒ වගේම යහපත් ගතිගුණ මතුවෙනවද, ප්‍රඥාව වැඩෙනවද කියලා බැලුවොත් එහෙම මොකුත් වෙනසක් වෙන බවක් පේන්නේ නැහැ ගොඩක් දෙනෙක් තුන. හැමෝම ළඟ නෙමෙයි. බහුලව සමාජය දිහා බලනකොට දන් දීලක් තියෙනවා. හැබැයි ඒ දානේ දුන්නට අනිත් අයට යහපතක් වෙන්න ඕන කියන මේ මානුෂීය ආකල්පය ගොඩක් දෙනා තුල වර්ධනය වෙලා නැහැ. එහෙනම් මොකද්ද දානේ පරමාර්ථය? දානේ පරමාර්ථය වෙන්නේ මා පමණක් නෙවෙයි, අන් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයට සුවපත්ව ජීවත් වෙන්නට උපකාර කරන්නට ඕන කියන මේ කරුණා මෛත්‍රිය පෙරදරිව තමයි දන් දීම සිදු විය යුත්තේ. එතකොට එහෙම කරනකොට තමයි තමන්ගේ මනසේ ಗುಣ වැඩෙන්නේ. නමුත් අද අපි දකිනවා දානේ දෙනවා, හැබැයි ගුණය වැඩෙන්නේ නැහැ. දුර්ගුණය දුරු වෙන්නේ නැහැ. ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. ඇයි
ඒ දානේ දීලා තියෙන්නේ ගුණයක් පාදක කොටගෙන නෙමේ අර විදිහට සූක්ෂම තෘෂ්ණාවක් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් පදනම් කොටගෙන එහෙම නැත්නම් සංස්කෘතිය රකින්නට එහෙම නැත්නම් සම්මුතිය මත පිහිටලා මේ විදිහේ විවිධ පදනම් මත තමයි එතනත්තා ඒ කටයුත්ත කරලා තියෙන්නේ හරියට නුවණින් තේරුම් අරගෙන දුර්ගුණය දුරු වෙන හැටියට ප්‍රඥාව අවදි කරගෙන ගුණය වැඩෙන හැටියට ප්‍රඥාව අවදි කරගෙන ඒ කටයුත්ත සිද්ධ කරලා නැහැ. එතකොට අර මව්පියන්ට උපස්ථාන කළ නිසා මේ ජීවිතේ Tamanට සමාජයෙන් ප්‍රසාදය ලැබෙනවා. ඒ වගේම සමාජයෙන් ප්‍රශංසා ලැබෙනවා. ඊළඟට Tamanගේ දරුවන්ගෙන් Tamanට උපස්ථාන ලබන්නට ඒ කුසල කර්මය හේතුවක් වෙනවා. සසර ගමනේදී Tamanට යහපත් මව්පියෝ ලබන්න, ඒ වගේම අන් අයගෙන් අපෝපකාර ලබන්න ඒ කුසලය හේතු වෙනවා. හැබැයි කෙලස් නසන්නට එය හේතු වෙන්නට නම් අපි අර සඳහන් කරපු ආකාරයට තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් සිත නිදහස් කරගෙන දුර්ගුණ දුරු වෙන ආකාරයට, යහගුණ වැඩෙන ආකාරයට, ප්‍රඥාව අවදි වෙන ආකාරයට මේ මෞපිය උපස්ථානය සිද්ධ කරන්න. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නට නම් මේ මෞපියන්ට අපි උපස්ථාන කළ යුත්තේ කුමක් නිසාද කියලා නුවණින් විමසා බලන්නට ඕන. එහෙම නුවණින් විමසා බලන කෙනෙකුට තමයි වටහා ගන්න පුළුවන් වෙන්නේ මෞපියෝ කියලා කියන්නේ අපිට මේ ලෝකයේහි මේ මනුෂ්‍ය ලෝකේ ජනිත වෙන්නට විශේෂයෙන්ම ප්‍රධානම උපකාරයක් කරපු දෙදෙනා තමයි අම්මා තාත්තා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බහූපකාරා භික්කවේ මාතා පිතරෝ පුත්තාන. මහණෙනි මව්පියෝ කියලා කියන්නේ දරුවන්ට බොහෝ උපකාරවන්තයෝ. ආපාදකා පෝෂකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ. ඒ මව්පියෝ තමයි දරුවා ජනිත කරන්නේ, ආරක්ෂා කරන්නේ, පෝෂණය කරන්නේ. ඒ වගේම මේ ලෝකයේ තුල කොහොමද ජීවත් වෙන්න ඕන කියලා මානසික ආධ්‍යාත්මික වශයෙන් පැහැදිලි දැක්මක් ඇති කරලා දෙන්නේ මව්පියෝ. ඒ නිසා අම්මා තාත්තා හඳුන්වනවා පුබ්බාචර්යාති භික්කවේ මාතා පිතුන්න මේතං අදිවචන. මහණෙනි පූර්වාචාරය කියලා කියන්නේ මව්පියන්ට කියන නම. ඊළඟට බ්‍රහ්ම කියලා කියන්නේ මව්පියන්ට කියන නම. ඇයි බ්‍රහ්ම කියලා කියන්නේ? දරුවන් කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණයෙන් ක්‍රියා කරන නිසා. මහා බ්‍රහ්මයා ලෝක සත්වයන් කෙරෙහි ඒ සතර බ්‍රහ්ම විහරණ පවත්වන මව්පියෝ තමන්ගේ දරුවන් කෙරෙහි මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කරනවා. ඒ නිසා දරුවන්ට දෙමව්පියන් බ්‍රහ්මයා වගේ. ඒත් මේ විදිහට ගැඹුරින් කල්පනා කරලා බලනකොට කෙනෙකුට තමයි ප්‍රඥාවෙන් හේතුඵල වශයෙන්, ලෝක ධර්මතා වශයෙන් වටහා ගන්නට පුළුවන් වෙන්නේ මව්පියෝ දරුවන්ට කොච්චර උපකාරක පිරිසක්ද. ඒ වගේ මේ මව්පියෝ තුළ පවතින වටිනාකම, වැදගත්කම, ගුණය කුමක්ද කියලා තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒතකොට මේ බඳු ප්‍රත්‍යවේක්ෂාවක් නැති කෙනෙකුට හිතෙන්නේ සැබවින්ම අම්මලා තාත්තලා ඉතින් අපිට මොකද්ද කරලා තියෙන්නේ කියලා සමහරට ඒගොල්ලෝ විමතියක් ඇති කරගන්නවා. සමහර දරුවෝ අපිට ඇහිලම තියෙනවා සමාජයේ. සමහර අවස්ථාවල ප්‍රකාශ කරනවා අපිට මොනවද මව්පියෝ කළේ. එතකොට අපි අපේ උත්සාහයෙන් අපි ඉගෙන ගත්තේ, අපේ උත්සාහයෙන් අපි රැකී ආරක්ෂා හොයාගත්තේ, අපිට කැමති කෙනෙක් අපි විවාහ කරගත්තේ, ඉඩකඩම් ගෙවල් දොරවල් හදාගත්තේ අපේ උත්සාහයෙන්. අපට අම්මා තාත්තා අපි මේ ලෝකෙට බිහි කළා ඇරෙන්න වෙන මොනවද කරලා තියෙන්නේ. මේ විදිහට හිතන්නේ ඇයි? ඒගොල්ලෝ කල්පනා කරනවා මව්පියන්ගෙන් අපට ලැබෙන්නට ඕන ප්‍රයෝජනය තමයි ඒ අය අපට සල්ලි මිල මුදල් දෙන්නට ඕන, උගන්වන්නට ඕන, ගෙවල් දොරවල් හදලා දෙන්න ඕන, ආවාහ විවාහ කරලා දෙන්නට ඕන. ඒ වගේම අවශේෂ ඉඩකඩම් ආදී සම්පත් අපට පවරා දෙන්නට ඕන. ඒවා කෙරෙන්නේ නැත්නම් මව්පිය අපට මොකුත් කරලා නැහැ. පින්නතුනේ මව්පියන්ගෙන් අපට ලැබෙන සත්කාරය කියලා කියන්නේ ඔය කියපු කාරණා දෙවනි කාරණා පමණයි. ප්‍රධාන කාරණේ වෙන්නේ ඒව නෙමේ. මේ මනුස්ස ලෝකේ ජනිත වෙන්නට අපට මේ කය සකස් කරලා දීම. ඒ කියන්නේ මනුස්ස ලෝකේ උපදින්නට නම් අනිවාර්යෙන් මව්පියෝ විසින් Tamanගේ ලෙයින් මසින් දරු කලලයක් සැකසුවේ නැතිනම් අපට මනුලව ජනිත වෙන්න බෑ. උත්පත්ති හතරක් තියෙනවානේ. ඕපපාතික, සංසේදජ, ජලාබුජ, අණ්ඩජ කියලා. එතකොට ඕපපාතික කියලා කියන්නේ දෙවියන්, බ්‍රහ්මයන්, යක්ෂ, භූත, പ്രേත ආදීන් වශයෙන් කර්ම ශක්තියෙන් ඉබේම පහළ වෙනවා. ඒ තමයි ඕපපාතික. ඊළඟට සංසේදජ කියලා කියන්නේ මල් ආදිය
කුණු වෙන තැන්වල ඊළඟට කැලි කසල එකතු වෙන තැන්වල වතුර පල් වෙන තැන්වල ඒ වගේ පසුබිම හැදෙන තැන්වල ඒවා තුලින් සත්වයින් ජනිත වෙනවා. ඒක තමයි සංසේදජ කියන්නේ. ඊළඟට අණ්ඩජ කියලා කියන්නේ බිත්තරයකින් හටගන්න පැටව. එහෙම නැත්නම් එහෙම හටගන්න සත්ව කොටස්. ඊළඟට ජලාබුජ කියලා කිව්වේ මව් කුසක ජනිත වෙන්නා වූ සත්ව කොටස්. එතකොට තිරිසන් සත්තුන්ගෙන් බොහොමයක් සහ මනුෂ්‍යයින් විශේෂයෙන්ම මව් කුස ජනිත වෙලා තමයි මේ ලෝකයට බිහි වෙන්නේ. එතකොට මේ බඳු තැන්වල ඕපපාතික උත්පත්තියක් නෙමෙයි පවතින්නේ බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන මහබෝසත්වරයෙකුට පවා මනුලොව ජනිත වෙන්නට මව්පියන් විසින් සකසලා දෙන ඒ දරු කලලයක් ඇසුරු කොටගෙන තමයි විඥානය පිළිසිඳගන්නේ. එතකොට තමයි මනුෂ්‍ය ලෝකෙ උපදින්නට පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසංඛ්‍ය ගණන් සත්වයින් අපි කවදාද මනුලොවට එන්නේ කියලා අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ හැම දිනාටම එන්නට අවකාශයක් නැහැ. මව්පියන් විසින් දරු කලලයන් සකසන ප්‍රමාණයත් එක්කලා ඒ සත්වයින්ගේ කර්ම ශක්තියත් එක්කලා ඒ අයට මනුලොව ජනිත වෙන්නට අවකාශ සැලසෙනවා. එතකොට අපි මනුෂ්‍ය ලෝකේ උපදින්නේ අපේ කුසල බලය නිසා තමයි. හැබැයි කුසල බලයෙන් උපන්න වුණාට මව්පියන් දරු කලලයක් සැකසුවේ නැතිනම් අපිට ජනිත වෙන්න විදිහක් නැහැ. දරු කලලයක් සැකසුවා වුණත් අද බොහෝ මව්පියෝ වගේ ඒක පසුව විනාශ කරලා දානවා නම් අපිට මනුලොව ජනිත වෙන්නට ඉඩ කඩක් නැහැ. විනාශ කලේ නැති වුණත් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදන්නේ නැත්නම් ස්වභාවිකව පවා විනාශ වෙන්නට පුළුවන්. ඒ නිසා මව්පියන් විසින් දැන් සමහර අය කල්පනා කරනවා ඉතින් අපිට 아무තු දෙයක් කළේ නැහැ. ඒගොල්ලන්ගේ තෘප්තිය සඳහා එකතු වුණා අතිරේක ඵලයක් හැටියට තමයි අපි උපන්නේ. ඒ විදිහටත් සමාජයට අර්ථකථනය කරන ඇතැම් අසත්පුරුෂයෝ ඉන්නවා. එතකොට එහෙම හිතන කෙනා තමන්ගේ ගුණය තමයි නසාගන්නේ. ඒ කියන්නේ මව්පියන්ගේ වටිනාකම දකින්නට මනස අවදි වෙන්නේ නැහැ. ප්‍රඥාව මතුවෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව මතුවෙන්නේ නැතිනම් ලෝක ධර්මතාවයන් පිළිබඳ අවබෝධය තමන් තුළ ජනිත වෙන්නේ නැහැ. වෙනතුනේ අපි දැන් මේ කතා කරන්නේ මව්පිය උපස්ථානය නිවන් දකින්නට උපකාර වෙන හැටිනේ. එතකොට නිවන් දකින්නට උපකාර වෙන්නට නම් අපි සිහිපත් කළානේ තමන්ගේ දුර්ගුණ දුරු වෙන්නට ඕන, යහගුණ වැඩෙන්නට ඕන, ප්‍රඥාව අවදි වෙන්නට ඕන. එතකොට ප්‍රඥාව අවදි වෙන ප්‍රමාණයත් එක්කලා තමයි අපේ දුර්ගුණ දුරු වෙන්න, යහගුණ වැඩෙන්නට පසුබිමක් හැදෙන්නේ. එහෙම නැතිනම් ඒ කුසලය කෙලස් නසන්නට නිවන් දකින්නට උපකාර වෙන්නේ නැහැ. ප්‍රඥාව තමයි පාරමිතා කුසල් වල ප්‍රධාන කාරණේ වෙන්නේ. මූල කාරණේ වෙන්නේ. ඒ ප්‍රඥාව යෙදෙන ප්‍රමාණයත් එක්කලා ඥාන සංප්‍රයුක්ත වෙන ප්‍රමාණයත් එක්කලා තමයි ඒ කෙලස් නසන්නට සවිමත් වෙන්නේ. ඉතින් අපිට මෞපිය උපස්ථානයේ ප්‍රඥාවෙන් සිද්ධ කරන්නට නම් ප්‍රඥාව කියලා කියන්නේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ලෝකෙහි යථාර්ථය වටහා ගන්නට පුළුවන් හැකියාව. අවම වශයෙන් හේතුඵල වශයෙන්වත් දකින්නට පුළුවන් වෙනවා. හේතුඵල කියලා කියන්නේ යමක් සිද්ධ වෙන්නට අදාළ වෙච්ච හේතු ප්‍රත්‍ය සාධක මොනවද? එතකොට අපි මනුෂ්‍ය ලෝකෙට පැමුණුණා. ඒ මනුෂ්‍ය ලෝකෙට පැමිණෙන්නට අපට උපකාරක වුණු සාධක මොනවද? ඉතින් ඒක අපිට බොහොම ප්‍රකටයි පැහැදිලි වගේ පෙනුනට ඒවට බලපාලා තියෙන සියුම් සාධක ඊටාම සූක්ෂමයි. ඒවා හඳුනා ගන්නට පහසු නෑ. කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම වශයෙන් පුද්ගලයෙකුගේ ජීවිතය පැවැත්වීම සඳහා උපකාර වෙන සාධක පැති පහකින් ක්‍රියාත්මක වෙන බවයි ධර්මයේ පැහැදිලි කරන්නේ. එතකොට මිනිස්සෙක් හැටියට මේ ලෝකේ ජනිත වෙන්න කම්ම නියාම වශයෙන් අපි සාංශාරිකව අරගෙන යන කර්ම ශක්තිය බලපානවා. චිත්ත නියාම වශයෙන් අපි සසරේ පුරුදු පුහුණු කරලා තියෙන මානසික තත්ත්වය බලපානවා. ඒ වගේම මව්පියන්ගේ කර්ම ශක්තියත් අපිට යම් ප්‍රමාණයකට බලපානවා. මව්පියන්ගේ චිත්ත ශක්තියත් අපිට යම් ප්‍රමාණයකට බලපානවා. මව් කුස දරුවෙක් පිරිසිඳගත් දවසේ ඉඳලා මව්පියෝ ද්වේෂ මූලිකව නම් කටයුතු කරන්නේ, ආවේගකාරී නම් කටයුතු කරන්නේ, ගැටෙනවා නම්, දබර වෙනවා නම්, හැලහැප්පෙනවා නම්, එහෙම නැත්නම් දුම්නසින් නම් කටයුතු කරන්නේ, වික්ෂිප්තව නම් කටයුතු කරන්නේ. ඒ සියලු මනෝභාවයන් අර දරුවන්ට බලපෑම් ඇති කරනවා. ඒ දරුවන් අවුරුදු 18 20 වගේ වෙනකොට අර වගේ ආවේග බහුල වූ දුර්වල චරිත බවට පත් වෙන්නට, ඒ අයගේ මනස පරිවර්තනය වෙන්නට ප්‍රබල සාධකයක් වෙනවා මව්පියෝ සිතන පතන ආකාරය. මව්පියෝ වංචනික වෙනවා නම්, මව්පියෝ කෛරායිටික වෙනවා නම්,
ඒ වගේ මව්පියෝ පාපකාරී නම් අසත්පුරුෂයෝ නම් ඒ සියලු මානසික තත්වයන් අර දරුවන්ට ප්‍රබල විදිහට බලපෑම් ඇති කරනවා. ඒවට 아무තු භාෂාවක් අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි මව්පියෝ සිල්වත් නම් ගුණවත් නම් සත්පුරුෂයෝ නම් පාපකාරී අදහස් වලින් බැහැර වෙලා නම් සද්ධාව ප්‍රඥාව වීර්ය කරුණා මෛත්‍රිය මේ වගේ යහපත් ගුණාංග වලින් පෝෂිත නම් ඒ ස්වභාවය දරුවන්ට විශේෂයෙන් බලපාන. ඒ දරුවොත් ඒ බඳු යහගුණ වලින් යුක්ත සත්පුරුෂ මනුෂ්‍යෝ වෙන්නට ඒ හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට අපි සාංශාරික වශයෙන් ගෙනෙන චිත්ත ශක්තිය වගේම මව්පියන්ගේ මානසික తত্ত্বය අපේ සිත සැකසෙන්නට අපේ සිත හැඩගැහෙන්නට ඒ අයගේ මානසික తত্ত্বය මව් කුසේ ඉඳලම අපට යම්කිසි බලපෑමක් ඇති කරනවා. ඊළඟට අපි සසරින් ගෙනෙන කුසල බලය වගේම මව්පියන්ගේ කර්ම ශක්තිය අපට යම් ආකාරයකින් බලපෑම් ඇති කරනවා හොඳින් ජීවිතය සුව පහසුවෙන් පවත්වන්න. ඊළඟට බීජ නියාමයයි කියලා කිව්වේ ප්‍රධාන වශයෙන්ම මව්පියන්ගේ ඥාන වලින් ප්‍රවේණි උරුමයක් හැටියට අපට ලැබෙන සම්බන්ධතාවය. එතකොට අපි රෝගී වෙනවද, නිරෝගී වෙනවද, කොපමණ කල් ජීවත් වෙනවද? එතකොට අපට ගුණ නුවණ අවදි කරගන්නට කොයිතරම් ඥානමය වශයෙන් ශක්තියක් පසුබිමක් සැකසීලා තියෙනවද? ඒවා මානසික තත්ත්වයන්ටත් බලපානෝ ඥානමය බලපෑම. එතකොට මේ විදිහට මව්පියන්ගේ ප්‍රවේණි උරුමයෙන් අපට ලැබෙන කායික මානසික ස්වභාවයන් එහෙම නැත්නම් මානසික ස්වභාවයන් ජනිත වෙන්නට අදාළ වෙන කායික තත්ත්වයන් ඒවා ඥානමය වශයෙන් බලපාන එහෙම නැත්නම් බීජ නියාමයයි කියලා ධර්මයේහි පැහැදිලි කරනවා. ඊට ඍතු නියාම කියලා කියන්නේ සීතෝෂ්ණ. බාහිර සීතෝෂ්ණ පමණක් නෙමෙයි අම්මා ගන්න ආහාර පාන අම්මා ඉරියව් පවත්වන ආකාරය ඒන් ජනිත වෙන සීතෝෂ්ණ මේ හැම දෙයක්ම දරුවා රෝගී වෙන්න නිරෝගී වෙන්න දීර්ඝායුෂ වෙන්න අල්පායුෂ්ක වෙන්නට බලපෑම් ඇති කරනවා. එතකොට මව්පියෝ ඒව ගැන සැලකිලිමත් නොවුනා නම් අද අපිට ශක්තිමත් ජීවිත ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. සමහර විට අංග විකල හැටියට මන්දබුද්ධික හැටියට උපදින්නට හේතු වෙන්න පුළුවන් මව්පියන් දරුවා පිළිබඳව මව් කුසේදී නොසලකිලිමත්ව කටයුතු කළොත් විවිධ ගැටලු මතුවෙන්නට පුළුවන් ඒ දරුවා සම්බන්ධ. එතකොට අපි දැනට ඉපදිලා අංග ප්‍රත්‍යංග සම්පූර්ණව යහතින් හොඳින් ජීවත් වෙනවා නම් ඒ කාට පින් සිද්ධ වෙන්නටද? මව්පියන්ට පින් සිද්ධ වෙනවා. ඒ මව්පියන්ගේ සහාය නිසා, මව්පියන්ගේ ශක්තිය නිසා. ඒ නිසා ඉපදුනාට පස්සේ එකවරක්වත් කිරි ටිකක් නොදී ඒ දරුවා බැහැර කළා වුණත් ඒ මව්පියන් විසින් දරුවෙක් හැටියට මේ ලෝකයට ජනිත කරන්නට යම් කැපකිරීමක් කළා නම් ඒ කැපකිරීම අපට නොසලකා හරින්නට පුළුවන් කමක් නැහැ. එතකොට ඉපදුනාට පස්සෙත් අර විදිහට කිරිපොවලා හදලා වඩලා පෝෂණය කරලා ඒ දරුවෝ පව්කම් වලින් වළක්වලා කුසලයට ගුණධර්මයට යොමු කරලා මූලික අධ්‍යාපනයක් දීලා සමාජයේ ලෝකේ ජීවත් වෙන හැටි කියා දීලා මෙහෙම කටයුතු කළා නම් ඒ මව්පියන්ගෙන් අපට සිදුවෙච්ච දේ බොහොමයි. එතනින් එහාට ගේ දොර ඉඩ කඩන් දුන්නේ නැහැ, සල්ලි මිල මුදල් දුන්නේ නැහැ, අපට ගැළපෙන විවාහයක් කරගන්නට සකස් කරලා දුන්නේ නැහැ කියන ඒවා දෙවනි කාරණා. ඉතින් සමහර මව්පියෝ ඒවත් මනවින් කරන්නට අපකපවීම් කරනවා. ඒ සියල්ල කළා වුණත් අසත්පුරුෂයාට ඒවා වටිනා දේ හැටියට දැනෙන්නේ නැහැ. ඇයි ඒක තමයි ගුණමකු භාවයයි කියලා කියන්නේ. කෙනෙකුගේ ගුණය දැනෙන්නට නම් තමන්ට ගුණගරුක බව නැමැති ගුණය තමන්ගේ චිත්තසංතානයේ පවතින්නට ඕන. ගුණගරුක බව අපේ මනසේ තියෙනවා නම් තමයි අනිත් කෙනාගේ ගුණය අපට පේන්නේ. ගුණමකු භාවයේ තියෙනවා නම් කොච්චර ගුණ තිබුණා වුණත් ඒවා අපට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. එතකොට අපට හිතෙන්නේ ඒ අය තුල ගුණයක් නැහැ කියලා වගේ තමයි පේන්නේ. නමුත් ඇත්තටම ගුණ නැති ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. තියෙන ගුණය දකින්නට තරම් සත්පුරුෂකමක් නැහැ, මනුෂ්‍යකමක් නැහැ, ප්‍රඥාවක් නැහැ. එතකොට ඒ බඳු අසත්පුරුෂයා තුල ගුණමකු භාවය තමයි ගොඩනැගෙන්නේ. දැන් අපි දකිනවා සමාජයේ යම් දරුවෙක් මව්පියන්ගේ ගුණය අගය කරනවා නම්, ගුරුවරුන්ගේ ගුණය වටිනාකම දකිනවා නම්, ඒකෙන් ප්‍රකට වෙන විශේෂ කාරණය තමයි මව්පියෝ ගැනවත් ගුරුවරු ගැනවත් කියනවට වඩා අර දරුවා තුල සත්පුරුෂකම් මනුෂ්‍යකම් හරියට පිහිටලා තියෙනවා. ඒකේ ගෞරවය මව්පියන්ටත් ගුරුවරුන්ටත් හිමි වෙනවා. නමුත් ඒ දරුවා තුල ඒ සත්පුරුෂකම් මනුෂ්‍යකම් චිත්තාභ්‍යන්තරේ පැවතුනේ නැතිනම් ඒ තනත්තාට කවර අවස්ථාවකවත් තව කෙනෙකුගේ වටිනාකම ගුණය දැනෙන්නේ නැහැ.
ඒ නිසා පින්නතුනේ අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන අන් අයගේ ගුණය දකින්නට පුළුවන් වීම ඒ අයගේ විශේෂයකටත් වඩා අර ගුණ දකින පුද්ගලයා තුළ ඇතිවෙන විශේෂත්වයක්. දැන් අපිට හිතෙන්නේ අපි මොකටද ඒගොල්ලන්ගේ ගුණාගය කරන්නේ? ඒගොල්ලන්ගේ මොකද්ද තියෙන ගුණය? ඒතර අපිට හිතෙන්නේ ඒගොල්ලෝ ගුණවත් නැහැ, අපි තමයි ගුණවත්. ඒගොල්ලන්ට නුවණ නැහැ, අපිට තමයි නුවණ තියෙන්නේ. අපිට ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ අඩුව පෙනෙන්නේ. එහෙම හිතෙනවා. කෙනෙකුගේ අඩුව දකින්නට ප්‍රඥාව උදව් වෙන්නටත් පුළුවන්. ඒ වගේම කෙනෙකු තුළ කොතෙක් ಗುಣ තිබුණත් ඒ සියලු ಗುಣ වසා දමන්නට ಗುಣමකුභාවය හේතු වෙන්නටත් පුළුවන්. ඒ නිසා අපි ළඟ තියෙන්නේ ಗುಣමකුකමද ප්‍රඥාවද කියලා තේරුම් ගන්න පහසු නැහැ. ඒක තේරුම් ගන්නට විවිධ පැතිවලින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. අපි ළඟ තියෙන සැබෑ ප්‍රඥාව නම් අපට දුර්ගුණය පෙනෙනවා වගේම තියෙන එක ගුණයක් හරි පෙනෙන්නටත් ඕන. එහෙම මොකක්වත්ම ගුණයක් දකින්න නැතුව හැම විටම අනිත් අයට පෙනෙන ගුණයක් අපට දුර්ගුණයක් වගේ පෙනෙනවා නම් අනිත් අයට පෙනෙන ගුණයක් අපි වෙනත් දුර්ගුණයකින් වහලා දානවා නම් එතන තියෙන ಗುಣ මකු භාවය. ಗುಣ මකු කියලා කියන්නේ ಗುಣ මකා දමනවා. එතකොට ලෝකේ බොහෝ දෙනාට පෙනෙන දේ අපට පේන්නේ. හැබැයි ඒක Tamanට වැටහෙන්නේ ඒක මහ විශාරද ගතියක් හැටියට. ලෝකේ අනිත් අය ඔක්කොම රැවටිලා ඉන්නේ මට තමයි මේ අඩුපාඩු පෙනෙන්නේ. ඒ පෙනෙන්නේ ඇයි අනිත් අය මෝඩයෝ මට තමයි නුවණ තියෙන්නේ. ඒගොල්ලන්ට මේ සමාජය ගැන අවබෝධයක් නැහැ අපට තමයි අවබෝධය තියෙන්නේ. අම්මා තාත්තා වුණත් කරන්න දෙයක් නැහැ. අඩුපාඩුව නම් අඩුපාඩුව හැටියට අපි දකිනවා. ඒක තමයි අපේ හැටි, ඒක තමයි අපේ ප්‍රඥාව. එහෙම හිතෙනවා. වෙනතුනේ අපි තේරුම් ගන්නට ඕන මව්පියෝ කියලා කියන්නේ රහත් වෙච්ච අය නෙමෙයි. gedara budun amma gedara budun තාත්තා හැටියට අපි හඳුනාගෙන කටයුතු කරන්නේ ඒ අයගෙන් දරුවන්ට වෙච්ච යහපත සලකාගෙන. එහෙම නැත්නම් ඒගොල්ලෝ බුදු වෙලා නිසා රහත් වෙලා නිසා නෙමෙයි. මව්පියෝ කියලා කියන්නේ ප්‍රතඥ සත්වයෝ. එතකොට ඒ අය තුල ඕන තරම් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. ඒවා ඒගොල්ලෝ සසරේ හදාගත්තොත් එහෙමයි, හදා නොගත්තොත් එහෙමයි. ඒක ඒගොල්ලෝ අරගෙන යනවා. හැබැයි ඒ අයගෙන් Tamanට වෙච්ච යහපත, Tamanට වෙච්ච උපකාරය, ඒ අයගේ දුර්වලකම් තිබුණා කියලා ඒක නොසලකා හරින්නට පුළුවන් කමක් නැහැ. ඒක නොතකා හරින්නට පුළුවන් කමක් නැහැ. එතකොට ඒක යම් කිසි කෙනෙක් නොතකා හරිනවා නම් එතන හේතුඵල ධර්මතාවයයි එතනත්තා බැහැර කරලා තියෙන්නේ. දැන් ගහේ කටු තියෙන්නට පුළුවන්. නමුත් ඒ ගහේ හැදුණු මල හැදුනේ ඒ ගහ නිසා තමයි. ඒක කටු තියෙනවා, ඒක ලස්සන නැතය, සුවඳ නැතය, එහෙම වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒවැ උස්මිටිකම් තියෙන්න පුළුවන්. නමුත් ඒ ගහ නිසා තමයි මේ මල හැදුනේ. මේ ඵලය ගොඩ නැගුණේ. ඒක අමතක කරනවා නම්, ඒක නොසලකා හරිනවා නම් ඒ තැනත්තා මේ විශ්ව ධර්මතාවය නොසලකා හැරීම කොයි සිද්ධ කරන්නේ. ඒතර යම් කෙනෙක් විශ්ව ධර්මතාවය නොසලකා හරිනවා නම් ඒ තැනත්තාට ලෝක ධර්මතාවය අවබෝධ කරන්නට පුළුවන් කමක් නැහැ. එනිසායි අපි සිහිපත් කළේ මව්පියන්ට උපස්ථාන කළ පමණින්ම කෙලෙස් නසන්න නිවන් දකින්න ඒ කුසලයේ හේතු වෙන්නේ ඥාන සංප්‍රයුක්තව ප්‍රඥාවෙන්. ඒ මව්පියන්ගේ ගුණේ වටිනාකම දකිමින් අපිට ඒ කටයුත්ත කරන්නට පුළුවන් නම් තමයි නිවන් දකින්නට මේ මව්පිය උපස්ථාන කුසලය හේතුවක් වෙන්නේ. ඉතින් එහෙම ගුණය දකින්නට නම් ප්‍රඥාවෙන් අපි ඒ අයගේ ගුණය මතු කරගන්නට දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා හේතුඵල දැක්මක් අපිට තියෙන්නට ඕන. අන්නේ දැක්ම හේතුඵල වශයෙන් අවදි කරගන්න ප්‍රමාණයට ප්‍රඥාව වැඩෙන ප්‍රමාණයට අපිට බොහෝ ගුණ දැනෙන්නට ගන්නවා, වැටහෙන්නට ගන්නවා. පින්නතුනේ දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කල්පනා කරනකොට උන්වහන්සේ බුදු වුණු තැන් පටන් ප්‍රතඥ කාලේ පැත්තකින් තියමුකෝ. බුද්ධත්වයට පත් වුණු තැන පටන් බුදුවරයෙකුගෙන් ලෝකයට කිසිදු අනර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ, අර්ථයක් යහපතක් විනා. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ බොහෝ දොස් දැක්කා. එතකොට සුප්පබුද්ධ රජුරෝ බුදුරජාණන් වහන්සේගේ පවා බොහෝ දොස් දැක්කා. එහෙම දොස් දැකලා ඊළඟට අන්‍ය පරිබ්‍රාජකයෝ, අන්‍ය තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේගේ බොහෝ දොස් දැක්කා. උන්වහන්සේ විනාශ කරන්නට කටයුතු කළා. ඊළඟට අනාථපිණ්ඩික සිටුතුමා, විසාකාව, ඊළඟට සරියුත් හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ මේ වගේ උතුමන් බුදුරජාණන් වහන්සේගේ බොහෝ ගුණ දැක්කා. එතකොට දැන් එක් පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ගුණය දකිනවා, තව පිරිසක් බුදුරජාණන් වහන්සේගේ දුර්ගුණ දකිනවා.
ඇත්තටම දුර්ගුණ දැක්කේ උන්වහන්සේ ළඟ දුර්ගුණ තිබුණු නිසාද? ඒ වගේම ගුණ දැක්කේ උන්වහන්සේ ළඟ ගුණ තිබුණු නිසාද? මෙහෙම විමසලා බලනකොට අපිට පැහැදිලි වෙනවා තථාගතයන් වහන්සේ තුල ගුණ තියෙනවා. හැබැයි ඒ ගුණ හඳුනා ගන්නට සමත් වෙන්නේ ඒ අයගේ ප්‍රඥාව වැඩුණු ප්‍රමාණයට. තථාගතයන් වහන්සේ තුල දුර්ගුණ ඇත්තේ නැහැ. නමුත් ඒ පුද්ගලයාගේ ගුණමක භාවය, ප්‍රඥා හීන භාවය, වැරදි දෘෂ්ටිය, වැරදි වැටහීම පවතින තාක්කල් තථාගතයන් වහන්සේ නිවැරදිව යහපත පිණිස කරන දේ අගුණයක් හැටියට, දුර්ගුණයක් හැටියට පෙනෙන්නට පුළුවන්. මේ විදිහට පුද්ගලයෙක් පිළිබඳව අපට පෙනෙන හැටි, දැනෙන හැටි කෙසේද කියලා තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ ස්වභාවය මතම නෙමෙයි, අපි අපගේ ප්‍රඥාව මත. ඒ පුද්ගලයාගේ ස්වභාවය ඒකට පදනම් වෙනවා. නමුත් ඒ ස්වභාවය හරියට දකින්නවද නැතිද කියන කාරණේ තීරණය වෙන්නේ අපේ ප්‍රඥාව මත. එතකොට ප්‍රඥාවෙන් දකිනවා නම් ඒ තනත්තාට පුළුවන් වෙන්නට ඕන තමන්ගේ හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව, ලෝක සම්මුති වලට වහල් වෙන්නේ නැතිව තමන් ඒ බඳු තීරණයකට එන්නේ කවර පදනමක් මතද, කවර හේතුවක් මතද, කවර යුක්තියක් මතද කියලා විමසලා බලලා තීරණය කරනවා. එතකොට ඒ විදිහට විමසිලිමත් ප්‍රඥාව, යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනෙකුට තමයි ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාව අවදි වෙන්න තමයි ගුණය දැනෙන්නේ. දැන් දේවදත්ත හාමුදුරුවෝ මුල් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සමග ගැටුණා. උන්වහන්සේගේ නුගුණ තමයි දැක්කේ. හැබැයි අවසානයේ මේ යන අවස්ථාවේ, අපවත් වෙන අවස්ථාවේ, අභාවයටපත් වෙන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ගුණය යම් ප්‍රමාණයකට හඳුනාගත්තා. එතකොට මුලදී ඒක හඳුනා ගන්න බැරි වුණේ බුදුරජාණන් වහන්සේගේ දෝෂය නිසාද? නෑ, ඒක දකින්නට තරම් ගුණගරුක භාවයක් මනසේ තිබුණේ නෑ, සාංශාරිකව බද්ධ වූ වෛරය නිසා. එතකොට මේ විදිහට මව්පියන්ගේ තියෙන ගුණය ප්‍රකට වෙලා පෙනෙන්නේ ප්‍රඥාව වැඩෙන ප්‍රමාණයට. නැති ගුණය ප්‍රකට වෙලා පෙනෙන්නට පුළුවන් අපේ අඥානකම වැඩෙන ප්‍රමාණයට. ඒ නිසා අපි ලෝකයේ පිළිබඳව අන්ධ භක්තියෙන් හිතන එක නෙමෙයි කල යුත්තේ. නැති දේවල් මතු කරලා මවල දකින්නයි කියන එක යහපත් දෙයක් නෙමෙයි. ඒක ගුණය වුණත්, දුර්ගුණය වුණත් නැති දේ මතු කරලා දැක්වීම එතන තියෙන්නේ ප්‍රඥා හීන භාවය. ගුණ නැති කෙනෙකුගේ ගුණයක් මතු කර දකින්නවනම් එතන ප්‍රඥාවේ අඩු බවක් තියෙනවා. අඥාන බවක් තියෙනවා. පැවටුණු ගතියක් තියෙනවා. තියෙන ගුණේ යටපත් කරලා නැති අගුණය යම් කිසි කෙනෙක් මතු කරනවා නම් එතන තියෙන්නේ ගුණමකු භාවය. ඒ නිසා අපි ගුණමකු වෙන එක සුදුසුත් නෑ. ඒ වගේම අපි අන්ධ විදිහට, අඥාන විදිහට ලෝකයේ පිළිබඳව දකින්න එක සුදුසුත් නෑ. අපි ප්‍රඥාව අවදි කරගෙන යථාර්ථය දකිනවා නම් තියෙන දුබලකම හැටියට, දුර්ගුණය හැටියට අපිට දකින්නට පුළුවන්, යහගුණේ හැටියට දකින්නට පුළුවන්. ඉතින් මව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ මේ අයගේ දුර්වලකම් තියනවා නම් ඒ දුර්වලකම් සකස් කරගන්නට සහාය වීම හොඳයි. හැබැයි එහෙම දුර්ගුණය තියනවා කියලා ඒකත් එක්ක ගැටිලා අපි අකුසල් කරගන්නවා නම් ඒකේ විනාශ වෙන්නේ තමනුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මව්පිය උපස්ථානයයි කියන්නේ කණ්ඩාඳින්න දෙන එක විතරක් නෙමෙයි. අම්මයි තාත්තයි උරහිස් දෙක මත තියාගෙන අවුරුදු 100ක් බිමට නොබස්වා සියලු උපස්ථාන කළා වුණත් ඒ තනත්තා මව්පියන්ගෙන් ගත්තු ණයෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මොකක්ද මේ තරම් අරගෙන තියෙන ණය? ඒක මේ කන්න බොන්න දීලා, සල්ලි මිල මුදල් දීලා, ඇඳුම් පැළඳුම් දීලා පියවන්නට පුළුවන් භෞතික වූ ණයක් විතරක් නෙමේ, අපි මානසික වූ, ආධ්‍යාත්මික වූ ගනුදෙනුවකුයි මව්පියොත් එක්කලා කරලා තියෙනවා. අපේ කය හදලා දීපු එක විතරක් නෙමේ, අපේ සිත සකස් කරන එක, ගුණ නුවණින් අපේ සිත පෝෂණය කරන එක, ඒ සියල්ලක් සඳහා මව්පියෝ කැප වෙලා තියෙනවා. එතකොට ඒක නිකන් මේ කන්න බොන්න ටිකක් දීලා, අඳින්න පළඳින්න දීලා, අපි කන්න බොන්න දෙනවා නම්, අඳින්න පළඳින්න දෙනවා නම්, ඉඳ හිටින්න තියෙනවා. ඉතින් තව මොනවද අපිට කරන්න කියන්නේ කියලා. එහෙම කරන්න බෑ. එහෙම ඒ ණය ගෙවන්න බෑ. ඒ ණය ගෙවන්නට කෙනෙකුට ඕන නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මව්පියන් තුළ සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා මේවා දියුණු කරගන්නට උදව් කරන්නට. ඇයි ඒ මව්පියොත් අපට ගුණ නුවණ දියුණු කරගන්නට සහාය වෙලා තියෙනවා. දැන හෝ නොදැන. දැනගෙන කළා නම් ඒක ශ්‍රේෂ්ඨයි, නොදැන වුණත් ඒ යම් ප්‍රමාණයකින් අපට සහාය වෙලා තියෙනවා. එතකොට ඒ අපට ලබා දුන්නු සහයෝගයට ප්‍රතිඋපකාර කරන්නට නම් මව්පියෝ තුලත්
දුබලකම් අඩු කරගෙන ಗುಣ දියුණු කරගන්නට සහාය වෙන්න ඕනේ. ඒ නිසා අම්මා තාත්තට උපස්ථාන කරනවා කියලා කියන්නේ කන්නාදීන්න දීම පමණක් නෙමෙයි, ඒ අයගේ සිත සතුටින් පවත්වා ගන්නට සහ ජීවිතේ විශේෂයෙන්ම පස්චිම භාගය තුළ ඒ අයට සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව මේ ගුණාංග දියුණු කරගන්නට උපකාර කරන්නට. ඉතින් ඒක පහසු කාර්යයක් නෙමෙයි, පොඩි දරුවෙක් හදනවා වගේ තරවටු කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. බොහොම කල්පනාවෙන් පරිස්සමින් කරන්න ඕන. සමහරට ඒ අයට ಗುಣ වඩන්නට උපකාර කරන්නට ගිහිල්ලා ගැටුම් ඇති වුණොත් තියෙන ගුණයක් නැති වෙන්නට පුළුවන්. ඒ නිසා හැබෑවටම මව්පියන්ට උපස්ථාන කරන්නේ ප්‍රඥාවෙන් නම් ඒ දරුවා භෞතික වශයෙන් පමණක් නෙමෙයි ඒ මව්පියන්ට උපකාර කරන්නේ ගුණාත්මක වශයෙන් සංග්‍රහයක් කරන්නට සැලකිලිමත් වෙනවා. එතකොට ඒ ප්‍රමාණයට තමයි අපි කරන කුසලය වඩා උසස් වෙන්නේ. ඒ ප්‍රමාණයට තමයි අපි කරන කුසලයේ ඥාන සංප්‍රයුක්ත වෙන්නේ. එපමණට තමයි එය නිවන් දකින්නට කෙලෙස් නසන්නට සහාය වෙන්නේ. ඒ නිසා මව්පියන්ගේ ගුණේ වටිනාකම අපට හේතුඵල වශයෙන් ප්‍රඥාවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන ප්‍රමාණයට අපට ගුණගරුක භාවයේ අවදි වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ගුණගරුක භාවය නිසාම අපට කෘතඥතාවය, කෘතවේදීතාවය අපි තුල මතුවෙනවා. යම් කෙනෙක් තුල කෘතඥ බව, කෘතවේදී බව මතුවෙනවා නම් එය සත්පුරුෂ ධර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි මුලින් මාතෘකා කළ දේශනා පාඩය අංගුත්තර නිකායේ දුක නිපාතයේහි අසත්පුරුෂ භූමි සත්පුරුෂ භූමි සූත්‍රයේහි දැක්වෙන්නේ. එතකොට එහිදී තථාගතයන් වහන්සේ දේශනා කරන කතමාච භික්කවේ සත්පුරුෂ භූමි. මහණෙනි, සත්පුරුෂ භූමිය කියන්නේ කුමක්ද? සත්පුරුෂෝච කෝ භික්කවේ කතඤ්ඤෝ හෝති කතවේදී. මහණෙනි, සත්පුරුෂයා කියලා කියන්නේ කෘතඥතාවයේ ඇති, කෘතවේදීතාවයේ ඇති කෙනෙක්. සබ්බිහෙතම් භික්කවේ උපඤ්ඤාතං යදිදං කතඤ්ඤතා කතවේදිතා. මහණෙනි, සත්පුරුෂයෙක්ම තමයි කෘතඥතාවය ගැන, කෘතවේදීතාවය ගැන ප්‍රශංසා කරන්නේ, ඒක අගය කරන්නේ සත්පුරුෂයෙක්ම පමණයි. අසත්පුරුෂයා කවදාවත් කෘතඥතාවය, කෘතවේදීතාවය අගය කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවලා ඒසා භික්කවේ සත්පුරිස භූමි යදිදං කතඤ්ඤතා කතවේදිතා. මහණෙනි, සම්පූර්ණයෙන්ම හාත්පසින්ම සත්පුරුෂ භූමියයි කියලා හඳුන්වන්නේ මේ කෘතඥතාවයේ, කෘතවේදීතාව. මොකද්ද කෘතඥතාවය කියන්නේ? මොකද්ද කෘතවේදීතාවය කියන්නේ? කෘතඥ කියලා කියන්නේ කළ ගුණ දන්නා බව. කළ ගුණය දැනගන්නට නම් ඒ ගුණය හඳුනා ගන්නට තරම් ප්‍රඥාවක් තියෙන්නට ඕන. සත්පුරුෂකමක් තියෙන්න ඕන. මනුෂ්‍යකමක් තියෙන්න ඕන. ඒ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් තියෙන්නට. එතකොට මව්පියන්ගේ ගුණය Tamanට දැනෙන ප්‍රමාණයට එතනත්තා කෘතඥ වෙනවා. ඊළඟට කෘතවේදී කියලා කියන්නේ ඒ Tamanට දැනෙන ගුණේ වඩා ප්‍රකට කොට මතු කරලා තමනුත් දකිනවා. ඒ වගේම ලෝකයටත් ඒ ගුණය මතු කරමින් ක්‍රියාත්මක වෙනවා. ගුණය දන්නා බව කෘතඥතාවයයි, ඒ ගුණය ප්‍රකට කොට දකින බව, මතු කර දකින බව. දැන් සමහර කෙනෙක් ගුණය දැක්කා වුණාට ඒක මතු කරන්නේ නැහැ. ඒක මතු කරලා උලුප්පලා ගන්නෙ නැහැ. කෘතවේදී කියලා කියන්නේ තමන් තුලත් ඒ ගුණය, එහෙම නැත්නම් අනුන්ගේ ගුණය තමන්ගේ මනසෙන් තමන් තුලින්ම මතු කර දකිනවා. ඊළඟට ලෝකෙටත් ඒක ප්‍රකට කරනවා, අන් අය ඉදිරියට ඒක ප්‍රකට කරනවා. ඒ වගේම අර අදාළ පුද්ගලයාටත් තමන් කෘතවේදීව සංග්‍රහ කරනවා, අපෝපස්ථාන කරනවා, කායිකව, වාචසිකව, මානසිකව ඒ ගුණය ප්‍රකට කරනවා. ඒ කියන්නේ පින්නතොනි දැන් අපිට මානසික වශයෙන් ඒ ගුණය සිහි කරලා නිකන් ඉන්නට පුළුවන්. වාචසිකව ඒක ප්‍රකාශ කරන්නට පුළුවන්. ක්‍රියාවෙන් අපිට කෘතවේදීව, කෘතඥතාවයෙන් යුක්තව යම් යම් අපෝපස්ථාන, උපකාර, සත්කාර, උපහාර දක්වන්නට පුළුවන්. මේ හැම එකක්ම කෘතවේදීතාවයේ ලක්ෂණ. ඒවා ප්‍රකට කොට මතු කර ක්‍රියාත්මක වෙන ගතිය. එතකොට ඒක කායික වශයෙන් කරන්නත් පුළුවන්, වාචසිකව කරන්නත් පුළුවන්, මානසිකව කරන්නත් පුළුවන්. ඉතින් මානසිකව අපි කෘතවේදී වෙනකොට ඒක ලෝකයට ප්‍රකට වෙන්නේ නැහැ, Tamanට පමණයි ප්‍රකට වෙන්නේ. දකින්න ගුණය නැවත නැවත සිහි කරනවා, නැවත නැවත අගය කරනවා. මනසින් ඒක අගයනවා. එතකොට වචනේනොත් ඒක ප්‍රකාශ කරන්නට පුළුවන් නම් තමයි අනිත් අයට දැනෙන්නේ. ඒ වගේම ඒ යහපත් ගුණය ඇති තැනැත්තා
ඒ තනත්තාටත් ඒ පිළිබඳව සතුටක් ඇති වෙන්නේ. ඒ තනත්තා තවදුරටත් ඒ ගුණයට පෙළඹෙන්නේ. ඒ ගුණ ඇගීමත් එක්ක. ඒක විවිධ වචන වලින් හඳුන්වනවා. ගුණ ඇගීම, ස්තුතිය මෙහෙම විවිධ වචන වලින් සමාජයක හැඳින්වෙනවා. ඊළඟට ක්‍රියාවෙනුත් අපිට ඒ අය වෙනුවෙන් කළ යුතු දේවල් අවශ්‍ය තැනදී කරන්න පුළුවන් නම් ඒ ක්‍රියාවෙන් අපි කෘතවේදී වෙමු. ඉතින් මව්පියන් සම්බන්ධව මානසිකවත් වාචසිකවත් කායික ක්‍රියාවෙනුත් ඔය තුන් ක්‍රමයෙන්ම අපිට කෘතවේදීතාවය පළ කරන්නට පුළුවන් වෙන්නේ ඒ අයගේ ගුණය හඳුනා ගන්නට තරම් සත්පුරුෂකමක්, මනුෂ්‍යකමක්, ප්‍රඥාවක් අපි තුල අවදි වුණොත් විතරයි. එහෙම නැතුව අසත්පුරුෂ බව මතුනොත් දැන් මේ සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද? අකතඤ්ඤෝ අකතවේදී. ඒ ගුණය දැනෙන්නේ නැහැ ඔහුට. ඒ වගේම ගුණය ප්‍රකට කොට මතු කොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. Taman තුල ඒක මතු කරලා දකින්නෙත් නැහැ. ඒ වගේම මේක වචනයෙන් ප්‍රකාශ කරන්න යන්නෙත් නැහැ. ක්‍රියාවෙන් ප්‍රකට කරන්නට යන්නෙත් නැහැ. ඒ මොකුත් නැහැ. ඇයි ඒක ගුණයක් හැටියට එතනත්තට දැනෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. ඒක එහෙම දැනෙන්නේ නැත්තේ කුමක් නිසාද? ප්‍රඥාව නැති නිසා වෙන්නටත් පුළුවන්. ප්‍රඥාව තිබුණා වුණත් ගුණමකු භාවයෙන් ඒ සියල්ල යටපත් කරනවා වෙන්නටත් පුළුවන්. එතකොට අර තියෙන ප්‍රඥාවත් අවදි වෙන්නට ඉඩ තියන්නේ නැහැ. ඒක අර ගුණමකු භාවයෙන් යටපත් කරලා දානවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්පූර්ණයෙන්ම අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි අකෘතඥ බව, ඒ වගේම අකතවේදී බව. සත්පුරුෂයාගේ ස්වභාවය තමයි කෘතඥ බව, කෘතවේදී බව. ඉතින් යම් කෙනෙක් තුළ කෘතවේදී බව තියෙනවා නම් ඒක නිකන් ලෝකෙට පෙන්වන්න, අනිත් අයගෙන් වැඩ ගන්න, කපටිකමට අනිත් අය වර්ණනා කිරීම නෙමෙයි පින්නතුනේ. දැන් සමාජයේ අපට පේනවානේ තාම ලාමක විදිහට අනිත් අයව වර්ණනා කරලා ඉහලින් තියලා අර සමාජයේ ව්‍යවහාරික භාෂාවෙන් කියනවා නම් කියන්නේ මුරුංගත්තේ තියලා වැඩ ගන්නවා කියන. ඒ වගේ අනවශ්‍ය විදිහට ඒ තනත්තා ළඟ නැති ගුණත් කියා මතු කර කර ඉහළට උස්සනවා. එතකොට එහෙම කරන්නේ මොකටද? Tamanට මොනවා හරි වැඩක් කරගන්න. ඉතින් එතන තියෙන්නේ කෘතවේදී භාවය නෙමෙයි. කෘතවේදී භාවය කියලා කියන්නේ හැබෑවට තියෙන ගුණය මතු කරන එක. තියෙන ගුණය අගය කරන එක. ඒ තියෙන ගුණයට ස්තුති කරන එක. තියෙන ගුණය ප්‍රකට කරලා ඒ වෙනුවෙන් කෘතවේදීව ක්‍රියාත්මක වෙන එක. ඉතින් එහෙම වෙන්නට පුළුවන් නම් අපේ සත්පුරුෂකමත් වැඩෙනවා. ඒ වගේම අර පුද්ගලයා ඇගීමට ලක් කිරීමකුත් වෙනවා. සමාජයටත් ඒක හොඳ ආදර්ශයක් වෙනවා. අපි බොහෝ අවස්ථාවලදී සිහිපත් කරනවා මේ පොකුණුට විනය අලංකාරාම විහාරස්ථානයේ රේරුකාණී චන්දවල මහානායක ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටියා හේන්ගොඩ කල්යාණ ධම්ම කියලා. උන්වහන්සේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කල්යාණ ධර්ම, යහපත් ධර්ම ඇති භික්ෂුන් වහන්සේ නමක් හැටියට බොහෝ දෙනා හඳුනාගෙන තිබුණා. කුමක් නිසාද? උන්වහන්සේගේ තිබුණු විශේෂ ගුණයක් තමයි අන් අයගේ වටිනාකමක්, හොඳක්, යහපතක්, සත්පුරුෂකමක් දැක්කහම ලොකු කුඩා කියන ભેදයක් නැතුව ඒක හරියට අගය කරනවා. ඒක ගැන බොහොම සතුටින් කතා කරනවා. අනිත් අයත් ඒක කියනවා අහවලා මෙහෙම කෙනෙක්, මේ වගේ වටිනා කෙනෙක්, මේ වගේ හොඳ කෙනෙක්, මේ වගේ සත්පුරුෂයෙක්. එහෙම නිතර ඒවා අගය කරනවා. ඒ තනත්තා සමගත් ඒවා අගය කරනවා. අන් අය සමගත් අගය කරනවා. ඒ නිසා උන්වහන්සේට මේ ලංකාවේ බොහෝ තැන ගිහි පැවිදි බොහෝ මිත්‍රයින්, දායකයින් හිටියා. ඇයි උන්වහන්සේගේ මේ පැවතුණු විශේෂ ගුණය නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ විදිහට ගුණගරුක භාවය, ඒ වගේම කෘතඥතාවය, කෘතවේදීතාවය නැමැති මේ සත්පුරුෂ ධර්ම අපි තුට ගොඩනගා ගන්නට පුළුවන් නම් ඒ තනත්තා සමාජයේ ගරු බුහුමනටත් ලක් වෙනවා. අන් බොහෝ දෙනාගේ ආදරයට ලක් වෙනවා. ඒ වගේම ඔහු විසිනුත් සමාජයේ ඇගීමට ලක් කළා වෙනවා. සමාජයට හොඳ ආදර්ශයක් මඟ පෙන්වීමක් කළා වෙනවා. ඒ සත්පුරුෂයාගේ ස්වභාවයයි. ඒ වගේම ඒ ගුණය ඒ තනත්තාට කෙලස් නසන්නට, නිවන් දකින්නට උපකාර වෙනවා. තමන් තුළ සත්පුරුෂ ධර්ම අවදි කර ගැනීම, කෘතඥතා, කෘතවේදී ගුණ අවදි කර ගැනීම, අනුන්ගේ ගුණය දකින්නට පුහුණු වීම, ඒ සඳහා අවශ්‍ය ප්‍රත්‍යවේක්ෂණයේ ප්‍රඥාව අවදි කිරීම අපට ලෝක ධර්මතාවයන් වටහාගෙන නිවන් දකින්නට විශේෂයෙන්ම උපකාර වෙනවා. මේ ගුණ ගරුක භාවය අපේ මනසේ ඇති වෙන්න තමයි අපේ චිත්තසංතානයේ ගුණ වැඩෙන්න පටන් ගන්නේ. ගුණය අගයනවා නම් ගුණය වැඩෙනවා. දැන් අපි තෙරුවන් වන්දනා කරනවා කියලා පුංචි කාලේ ඉඳලා අපි බුදුරජාණන් වහන්සේට වඳින්න මව්පිය අපව හුරු කරනවා.
පුංචි කාලේ අපි වඳින්නේ දැනගෙන නෙමෙයි අනිත් අය ගරු කරන නිසා ඒක හොඳ වැඩක් කියලා කියන නිසා ඒකෙන් පින් සිද්ධ වෙනවා කියන නිසා අපි ඒක කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ රූපයත් එක්ක බද්ධ වෙලා තමයි අපි මේ කටයුත්ත කරන්නේ. හැබැයි කාලයක් යනකොට අපි සිහි නුවණ වැඩෙනකොට බුදුරජාණන් වහන්සේගේ රූපයට වඩා උන්වහන්සේගේ ගුණය ගැනයි අපි හිතන්නේ. පහනක් දල්වනකොට තථාගතයන් වහන්සේ අවිද්‍යා අඳුර දුරු කරලා ප්‍රඥාවේ ආලෝකය මතු කළා. ලෝක සත්වයින්ගේ සිත් සතන්නේ ප්‍රඥා ආලෝකයෙන් ආලෝකමත් කළා. ඒ තථාගතයන් වහන්සේටයි මම මේ ප්‍රදීපාලෝකය පූජා කරන්නේ. එතකොට මෙහෙම උන්වහන්සේගේ ගුණය ගැන සිතන්න ඒ ගුණය ඇගීමට ලක් කරන්න ඒ ගුණයට පූජා පවත්වන්න කාලයක් යනකොට අපේ මනස තුලත් ප්‍රඥාව වැඩෙන්නට පටන් ගන්නවා. මේක ගුණ දුර්ගුණ හැම එකකටම සාධාරණයි. දැන් අපි හිතමු තව කෙනෙකුගේ තියෙන දුර්ගුණයක් අපි අගයන්න පටන් ගත්තා කියලා. කෙනෙක් මත්පැන් බොනවා. මේ මත්පැන් බීම බොහොම වටිනා දෙයක් හැටියට හොඳ සමාජශීලී ලක්ෂණයක් හැටියට මත්පැන් බිව්වොත් තමයි සමාජයේ අනිත් අයත් එක්කලා කරට කර පෑහිලා ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් පාටියකට ගියාම උත්සවයකට ගියන් පස්සේ එහෙම කරන්න ඕන. මෙහෙම හිතන්න පටන් ගත්තොත් වැඩි කලක් යන්න ඉස්සලා එතනත්තා මත්පැන් බොන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට කෝප වෙලා අනිත් අයට බැනවදින එක ඒක එහෙම වෙන්නට ඕන. එහෙම නැත්නම් අපි නිකන් නිවටයෝ වගේ අනිත් අය ඉදිරියේ යටපත් වෙනවා. අනිත් අය අපේ ඔළුවට අත හොදන්න එනවා. ඒ නිසා එහෙම තමයි කරන්න නැත්නම් හොත්තට දෙකක් කියන්න ඕන උත්තර නැති වෙන්න. එහෙම හිතනවා නම් අපේ මනස තුලත් අර ආවේගශීලී බව කෝපය බහුලව වැඩෙන්නට පටන් ගන්නවා. එයි අපි ඒක පෞරුෂ ලක්ෂණයක් හැටියට තිබිය යුතු ගුණයක් හැටියට අගය කරනකොට අපේ මනසත් ඒ විදිහට හැඩගැහෙනවා. අපි යම්කිසි යහගුණයක් ඒ විදිහට අගය කරනකොට ඒ යහගුණයට අනුරූපීව අපේ මනස අනුක්‍රමයෙන් හැඩගැහෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ සීලයෙන් ගුණයෙන් අග්‍රම උතුමන් වහන්සේ. උන්වහන්සේගේ සීලය, ගුණය, ඥානය අපිට නිතර කවර ක්‍රමයකට හෝ සිහි කරන්න පුළුවන් නම් අපි පුංචි කාලේ ඉඳලා ආමිස පූජාවෙන් පූජා කරමින් ඒ ගුණය සිහි කරන්න උත්සාහ කරනවා. තව ටිකක් ගැඹුරට වැඩෙනකොට ආමිසය ඇතත් නැතත් අපි බුද්ධානුස්සතිය හැටියට බුදුගුණ සිහි කරන්නට පෙළඹෙනවා. තව ටිකක් වැඩෙනකොට අපි විදර්ශනා ප්‍රඥාවෙන් ධහම දකිමින් ඒ ධහම අවබෝධ කළ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවේ මහිමය ප්‍රඥාවෙන්ම ගැඹුරින් දකින්නට සමත් වෙනවා. මේ විදිහට අනුක්‍රමයෙන් අපි ඒ ගුණය අගයන්නට පෙළඹෙන තරමට අපේ චිත්තසංතානයේහි ඒ ගුණ වැඩෙන්නට පටන් ගන්නවා. ඒ නිසා ගුණ ගරුක භාවය කියලා කියන්නේ නිවන් දකින මොහොත දක්වාම අපේ චිත්තසංතානයේ ගුණ වැඩෙන්නට අවශ්‍ය පදනමයි. ගුණ මකු භාවය කියලා කියන්නේ අනුන්ගේ ගුණ මකහ දමන ස්වභාවය. Tamante එක මහා ප්‍රඥාවක් වගේ දැනෙන්න පුළුවන්. අනිත් අයට අඩුපාඩු පේන්නේ අනිත් අය නිකන් රැවටිලා ඒගොල්ලෝ නිකන් මේ ආගම් කරපින්නගෙන මේ ආමිස පූජාවට වහල් වෙලා ඉතින් අපි නම් එහෙම නෙමෙයි අපි ඊට වඩා බොහොම බුද්ධිමත් අපි මේ නිකන් ওই ගමේ ගොඩේ උපාසකම්මලා වගේ කටයුතු කරන අපි ඊට වඩා හොඳ දැනුගත්කමක් ඇති හැකියාවක් ඇති අපි නුවණින් තමයි හැමදේම කරන්නේ එහෙම පෙනෙන්න පුළුවන් එහෙම හිතෙන්න පුළුවන් හිතුණා වුණාට අර තියෙන වටිනාකම් ගුණයන් දකින්නට Taman සමත් වෙන්නේ නැති බව නම් Tamante ප්‍රඥාව වගේ දැනෙන්නේ එතන තියෙන ප්‍රඥාව නෙමේ ගුණමකු භාවය එහෙම නැත්නම් ලෝක ස්වභාවයේ තේරුම් ගන්නට බැරි අඥානකම. ඒ අඥානකම ගුණමකු භාවය නම් තමන් අගය කරන්නේ ඒක තමයි තමන්ගේ චිත්තසංතානයේ වැඩෙන්නේ. ඒවා වැඩෙන්න අකෘතඥ භාවය අකත වේදීතාවය තමන් තුළ මතුවෙන්නේ ඒ අසත්පුරුෂ බව ගුණ නැසෙන්නට හේතු වෙනවා. අර ගුණගරුක භාවය තමන්ගේ මනසේ ගුණ වැඩෙන්නට හේතු වෙනවා වගේ ගුණමකු භාවය අනුන්ගේ අයහපතට වගේම ප්‍රධාන වශයෙන් තමන්ගේ ගුණය විනාශ වෙන්නටයි හේතු වෙන්නේ. මූලං කනතියත්තනෝ තමන්ගේ මුල සිඳී යන්නටයි ඒ හේතු වෙන්නේ. ඒ නිසා මව්පියන්ට උපස්ථාන කිරීම විවිධ ආකල්ප වලින් එක් එක්කෙනා කරනවා වෙන්නට පුළුවන්. ඉතින් පටු ආකල්ප මතය සිද්ධ කරනවා නම් එය පින්කමක් කියලා හඳුන්වන්නට පුළුවන් කමකුත් නැහැ. ලෝක සම්මත යහපත් ආකල්ප ඇති කරගෙන අපි කටයුතු කරනවා නම් එය පින්කමක් හැටියට හඳුනා ගන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් ගැඹුරු ප්‍රඥාවෙන් හේතුඵල දැකලා මව්පියන් කියන්නේ කවුද දරුවා කියන්නේ කවුද මව්පියන් දරුවන් අතර තියෙන සම්බන්ධය මොකක්ද මේ මව්පියන්ගේ සහයෝගය මත අපේ කාය ශක්තිය චිත්ත ශක්තිය ඥාන ශක්තිය අවදි වුණේ කොහොමද
අපිට මිනිස්සෙක් හැටියට මේ ගුණ නුවණ වඩලා නිවන් දකින්න මනුලෝ උපදින්නට සහාය වුණේ ඒ දෙදෙනයි. ඒ නිසා යම් යම් සාංශාරික දුබලකම් ඒ අය ළඟ තිබුණට දරුවන් හැටියට අපිට මෙබඳු යහපතක් ඒ අයගෙන් සිද්ධ වුණා කියලා සහේතුකව නුවණින් දකින්නට පුළුවන් නම් ඒ දරුවා තුල ගුණගරුක භාවය ඇති වෙනවා. ගුණගරුක භාවය ඇති වෙන්න කෘතඥතාවයේ කෘතවේදීතාවයේ මතුවෙනවා. ඒ සත්පුරුෂ ධර්මයේ මතු කරනකොට Tamanගේ චිත්තසංතානයේ ගුණ අවදි කරගෙන කෘතවේදීව මව්පියන්ට සලකන්නටත් පුළුවන්. ඒ වගේම නිවන් දකින්නට අවශ්‍ය ගුණධම් සම්පාදනය කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ප්‍රඥාවෙන් මව්පිය උපස්ථානය කරනවා නම් එය නිවන් දකින්නට උපකාර වෙන පාරමිතාවක් හැටියට විශේෂයෙන් පුහුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කාරණා නුවණින් තේරුම් අරගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණය ප්‍රඥාව අවදි කරගෙන අන් අයගේ ගුණය දකිමින් තමන්ගේ චිත්තසංතානෙහි ගුණගරුක භාවය නැමැති සත්පුරුෂ ධර්මය ජනිත කරගෙන කෘතඥතාවයේ කෘතවේදී බව නැමැති සත්පුරුෂ භූමියෙහි පිහිටා සිටමින් නිවන් දකින තෙක් ගුණ නුවණ දියුණු කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත